TikTok එකේ viral වෙන food ඇත්තටම රහයිද? නැත්නම් hype එකක් විතරද? අද මේ වීඩියෝ එකේ මම ටෙස්ට් කරන්න යන්නේ හැම එකටම රේටින් එකකුත් දෙනවා. වීඩියෝ එකට යන්න කලින් අමතක කරන්න එපා like කරන්න, subscribe එකක් දෙන්න and follow me on my social media. ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් description box එකේ. comment එකක් දාගෙන යන්න කොයි food එකද ඔයාගේ favorite. මේ තියෙන්නේ මම හදාගත්ත මසාලා ග්‍රේප්ස් ටික. මේ මසාලා ග්‍රේප්ස් ටික හදාගන්න අපිට අවශ්‍ය වෙනවා මිරිස් කුඩු, ලුණු සහ sugar. ඒ ටික හොඳට mix කරලා mix කරාට පස්සේ අපි ඒකට add කරගන්නවා විනාගිරි. විනාගිරි චුට්ටක් වගේ දාගන්න. ඊට පස්සේ හොඳට mix කරගන්න. ඉතින් දැන් අපි try කරලා බලමු. So මට හිතුණා මේක සැරට ඇඹුලට වගේ තියෙයි කියලා සකාලා බලමු. නම් නවත්තන්න බෑ. මම ඇත්තටම ගොඩාක්ම කැමති අච්චාරු වලට. මේක නම් මාරම රහයි මේ අච්චාරු. ඉතින් ඔයාලට grapes කන්න පුළුවන් plain නැතුව මේ විදියට කෑවොත් ඔයාලට නවත්තන්න බැරි වෙනවා. මාරම රසයි. මම මේකට දෙනවා rating එකක් 9ක් වගේ. ඒක මාරම රහයි. ඊළඟ කොම්බෝ එක තමයි chocolate and pomegranate. So ඉස්සලා මම කරේ chocolate ටික melt කරලා ඊට පස්සේ උඩින් pomegranate ටික තියලා මම මේක fridge එකේ ඉස්සලා තිබ්බ ඊට පස්සේ freeze කරා ටිකක්. නේ? මාරම cute මේක. So දැන් අපි try කරලා බලමු. pomegranate එකේ තියෙන crunch එකයි chocolate taste එක මට ලොකුවට pomegranate එකේ taste එක ආවේ නැහැ. ගොඩක් තියෙන chocolate flavor එක. ඒ කියන්නේ මේකේ තියෙන අර sour ගතියයි chocolate එකේ sweetness ගතියයි balance එකේ තමයි යන්නේ. මේ combo එක ගොඩක් pomegranate එකේ flavor එක එන්නේ නැති නිසා මම මේකට දෙනවා like 8.5 වගේ. හැබැයි මේ combo එක රහයි. try කරන්න යන්නේ මේ sour grapes මේ ටික viral වුණා ගොඩක්. ඒකයි මට ටෙස්ට් කරන්න හිතුණා. මේක දැන් fridge නෙමෙයි freeze කරන්න ඕනේ. freeze කරලා තමයි. So sour grapes ටික හදාගන්න අපිට අවශ්‍ය වෙනවා දෙහි ඉස්ම ටිකයි sugar ටිකක් add කරගන්න හොඳට. add කරාට පස්සේ අපි මේක fridge එකේ නෙමෙයි අපි ඒක freezer එකේ තමයි තියන්න ඕනේ. දැන් අපි එක try කරලා බලමු. ටියට මේක නම් set වෙන්නේ නැති වෙයි. හැබැයි sour කන්න කැමති කෙනෙක් නම් මේක මාරම set වෙනවා. ඒකේ තියෙන ඇඹුල් ගතියයි crunch එකත් මාරම රහයි. මේක නම් මම දෙනවා 9ක්. viral වෙන Japanese cheesecake එක try කරලා බලමු. මම මේකට ගත්තේ මේ yogurt එක and lotus biscuit එක, biscoff එක. මේක හරිම ලේසියෙන් හදාගන්න 2 ingredients විතරයි අවශ්‍ය වෙන්නේ. So මම මේක fridge එකේ දැම්මා 24 hours වගේ. දැන් අපි ඒක try කරලා බලමු. end එක try කරන්න මාරම ආසාවෙන් හිටියේ. So අද අපි try කරලා බලමු. Oh. Taste test. මේක මාරම creamy and අර lotus එක තියෙන අර caramel flavor එකයි මේකයි mix වුණාම අමුතුම රහක් තියෙනවා. හැබැයි අර proper cheesecake කියන්න බෑ. But it tastes good. මම දන්නේ මම තෝරගත්තේ මේ යෝගට් එක පොඩ්ඩක් ඇඹුල් ගතිය වැඩි. So ඊළඟ පාර හදනකොට පොඩ්ඩක් බිස්කොෆ් එක වැඩියෙන් දාගන්න. එතකොට තමයි ටේස්ට් එක හරියට එන්නේ. එකක් දෙනවා මේක 2 ingredients යන හින්දා මේකට මට දෙන්න පුළුවන් 8.5 එකක් දෙමු. මේකේ පොඩ්ඩක් ඇඹුල් ගතිය වැඩි හින්දා අර මේ ඊළඟ පාර හදද්දී මේ lotus biscoff එක වැඩියෙන් දාලා හදන්න. එතකොට තමයි රහ.
නෙක්ස්ට් ස්නැක් එක තමයි මේ වයිරල් ගියේ මසාලා මුරුක්කු. මේ මසාලා මුරුක්කු එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා රටින්දී වතුර චුට්ටකුයි මිරිස් කුඩු ටිකකුයි ඇඩ් කරගන්න. හොඳ ඇඩ් කරවාට පස්සේ අපි මුරුක්කු ටික දාලා හොඳට මික්ස් කරගන්න. ඒක. සෝ අපි දැන් try කරලා බලමු. මේක අමුතු ටේස්ට් එකක්. ඒ කියන්නේ ස්වීට්නස් එකකුත් තියෙනවා, ස්පයිසි ගතියකුත් තියෙනවා. එනට මං වැඩිය කැමති නැහැ. මං ගොඩක් කැමති මුරුක්කු එක සැරට තියෙනවා. මේකේ රටේනි දැම්ම හින්දා පොඩ ස්වීට්නස් එක වැඩි. මික්ස් එක නම් අවුලක් නැහැ. මම මේකට දෙනවා like 7.5 වගේ. තව එක ෆයිනලි තියෙනවා මම හදාගත්තේ අනියන් බොයිල් එක. ඒකේ මම දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ස්ක්‍රීන් එකේ දාලා තියන්න. මේ විදිහට මෙල්ට් කරගන්න ඕනේ බටර් එක. මේ ස්පයිසස් ටික හොඳට මෙල්ට් කරාට පස්සේ මේ අනියන් එකේ මැදට දාන්න ඕනේ බටර් ටිකක්. ඊට පස්සේ මේ සෝස් එක උඩින් තියලා එයාර් ෆ්‍රයි එකේ තමයි දැන් අපි කාලා බලමු. okay so oh my god. මේ බලන්න. මේක සෝස් එක හොඳට ඩිප් කරලා විදියට මම රහයි මේ ඔනියන් බොයිල් එක ඇත්තටම මම මේක නම් ආයි රිපීට් කරනවා. ක්‍රේවිං එකක් આવොත් මේක මාර රහයි. එහෙම හොඳට සෝස් එකේ ඩිප් රේටින් එකක් 9.5. මේක මාරම රහයි. මේක මම ආයි අනිවාර්යෙන්ම රිපීට් කරනවා. මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ viral වෙන food TikTok එකේ try කරලා බලන්න. මේක මාරම fun. I enjoyed making this video. So don't forget to like, subscribe and follow me on my social media. See you in the next video. Bye.